සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. ඉතින් ටිකක් වෙනස් විදිහේ බ්ලොග් එකක් ගේන්න තමයි මම අද බලාපොරොත්තු වෙන්නේ. සීතල හිමාතරින් ගියපු ලස්සන ගමනක් ගැන තමයි ඉතින් ඔයාලට මේ වීඩියෝ එකෙන් මම අද කියන්න ලෑස්ති වෙන්නේ. ඉතින් ඔයාලට පේන විදිහ යාළුවනේ පාර දෙපැත්ත සම්පූර්ණයෙන්ම හිමෙන් වැහිලා ගිහිල්ලා තියෙන්නේ. වාහන වලට යන්න ඕනේ ඉඳලා ඉතින් පාරේ තියෙන හිම ටික නම් හිම අයින් කරන වාහන වලින් අයින් කරලා තියෙන්නේ. ඒකින්ද වාහන වලට යා ගන්න පුළුවන්. පාර දෙපැත්තේ අඩියක විතර ලොකු හිම තට්ටුවක් තියෙනවා. ඉතින් මෙච්චර දුර බෑර ගෙවාගෙන අපි යන්න හදන්නේ ලස්සන කෝච්චි සවාරියක් යන්න. ටිකක් වෙනස් විදිහේ අත්දැකීමක් තමයි ඉතින් මේකේ තියෙන්නේ. කෝච්චියේ යන්න ටිකට් එක අරගෙන ඇතුළට ගියාට පස්සේ ඒකේ තියෙනව වෙනම අපිට මේන් දේ තමයි කෝච්චිය අපිව සවාරියක් එක්ක යනවා කියන්නේ. කෝච්චියෙන් ගිහිල්ලා අපිට ස්ටේෂන් 5කින් බහින්න තියෙනවා. ඒ බහින හැම ස්ටේෂන් එකකින්ම ඒ ස්ටේෂන් එකට අදාළව සුවිශේෂී ස්ථාන කීපයක් තියෙනවා. ඒ ටික බලලා ඊගාවට එන කෝච්චිය නැගලා ඊළඟ තැනට යන්න තියෙන්නේ. දැන් ඔයාලට පේනවා මේ තියෙන්නේ මැප් එක. මේ මැප් එකේ විදියට අපිට මුලින්ම යන්න තියෙන්නේ එකෝ බ්‍රිජ් ස්ටේෂන් එකට. ඊට පස්සේ තියෙනවා ලෙක් සයිඩ් ස්ටේෂන් එක. ඊට පස්සේ තියෙනවා ෆොරෙස්ට් පාක් ස්ටේෂන් එක. ඊට පස්සේ හතරවෙනියට තියෙන්නේ ලැවෙන්ඩ්‍රා ෆාම් ස්ටේෂන් එක. ඊට පස්සේ අන්තිමේට මේන් ස්ටේෂන් එකට එන්න තියෙන්නේ. ඉතින් මේ හැම තැනකම බලන්න විශේෂ දේවල් ගොඩක් තියෙනවා. ඉතින් ගමන පටන් ගන්න තියෙන්නේ මෙන්න මේ විදිහට. මේ කෝච්චි නගලා තමයි අපිට යන්න තියෙන්නේ. ලංකාවේ නම් ඉතින් අර තියෙන සෙල්ලම් කෝච්චියක් වගේ එකක්. ඒකට හරි ලස්සනයි. ඇතුළට නැගලා පස්සේ නියමෙට තියෙනවා සීතලෙන්නේ නැහැ. සීල් කරලා තියෙන්නේ. මාරම සීතලක් තිබ්බ දවසක් ඔයාලා දැක්ක යනකොට හිම වැටලා තිබ්බා. මේ හැරිනා හිම ටිකක් අඩුයි. ඒත් ඉතින් හිම වැටෙනවා. පේන්නේ නැති වුණාට ඔන්න ඔය විදිහට තමයි ඉතින් අපි ගමන යන්න පටන් ගත්තේ. කෝච්චිය නැගලා යනකොට ඉස්සෙල්ලාම හම්බෙච්ච ස්ටේෂන් එකේ බැස්සට පස්සේ බ්‍රිජ් ස්ටේෂන් එකේ කියන්නේ මේ ලී පාලම දිගේ වැවක් උඩින් යන්න තියෙන්නේ. ඔයාලට පේනවා ඒ එතකොට නම් හිම වැටෙන්න පටන් ගත්තා ටිකක්. මාරම සීතලයි. මේ අක්කලා අයියලයි ඒ කපල් දෙක ඉතින් ඒගොල්ලෝ තුරුල් වෙලා යනවා. මම ඉතින් තනියම ගියා සීතලේ. ඊට පස්සේ අපි ඒක බලලා ඒකේ බලන්න තිබ්බ තැන් ටික බලලා ඉක්මනට ඇවිල්ලා හොට් චොකලට් එකක් බිව්වා. ඉන්නම බැරි දැන. මේක නම් රස්නෙට තිබ්බා. එතනින් ඊට පස්සේ අපි කෝච්චියට නැගලා ආයි ගමන පටන් ගත්තා. හැබැයි මට ස්ටේෂන් එකෙන් කෝච්චියට නගින වීඩියෝ එක නම් ගන්න බැරි වුණා. ඉතින් ඊගාව ස්ටේෂන් එක මම පෙන්නන්නම් කොහොමද අපි කෝච්චියට නගින්නේ කියලා. මේ විදිහට අපි ඉතින් ආයි කෝච්චිය ගමන යන්න පටන් ගත්තා. ඊගාව ස්ටේෂන් එක හම්බෙනකම්. එතකොට මේ තියෙන්නේ හොට් පැක් එකක්. මේක නම් ඉතින් ගොඩාක් වටිනවා. මේක හොලෝපුවාම රත් වෙනවා. ඉතින් ඒකේ රස්නෙට සීතල වෙන එක අඩු වෙනවා. ඉතින් ගොඩක් වටින දෙයක් ඒක. අපි ආපහු පස් දෙනාම ඉතින් අතේ තියාගෙන ආවේ. කොරියන් කට්ටිය නම් වැඩි සීතල දැනෙන්නේ නැහැ. අපිට වගේ නෙමෙයි. ඉතින් අපිට ටිකක් අමාරු සීතල දරා ගන්න. ඒකින්ද ඒක ගොඩක් වටිනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි ගමන යන්නේ. ඉතින් දැන් ඔයාලට පෙන්වන්න හදන්නේ ස්ටේෂන් එකකින් අපි කෝච්චියට නගින විදිය. ඉතින් කෝච්චිය එනකන් අපි හිටියා මෙන්න මේ කූඩාරම ඇතුළට වෙලා ඔය මෙන්න මේක ඇතුළට වෙනවා. මේක ඇතුළේ තියෙනවා මේ හීටර් එකක්. කුඩයක් වගේ පෙනුනාට මේක හීටර් එකක්. වටේම රත් වෙනවා. ඉතින් ඒකෙන් සෑහෙන්න වටිනවා. අපි ඉන්න බැරුව සීතලේ හිටියේ. එතෙන් ඇවිල්ලා ටිකක් රත් වුණා. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි ඉතින් කෝච්චියට නගින්නේ. කෝච්චියෙන් නැංගලා පස්සේ මෙහෙම දුර වහනවා. දුර වහලා ඊගාව ස්ටේෂන් එකට යන්න තියෙනවා. ඉතින් මෙතන ඉඳගෙන මෙතන කාර්ය මණ්ඩලයේ කට්ටිය ඇවිල්ලා දොරවල් වහලා ඔක්කොම බලලා හදලා කරනවා. ඉතින් දැන් අපි උදේ වහගත්තට ස්ටේෂන් වලින් බහින්න නැහැ කියලා තීරණය කරා. මොකද ඒ තරම් සීතලයි. බැස්සා කියලා අපිට එළිය යන්න බෑ. යන එකත් වේදනාවක්. ඒකින් අපි ආයි ස්ටේෂන් වලින් බැස්සේ නැහැ. අන්තිම තැනට එනකම් ආවා. මේ තියෙන ඉතින් ගමනේ අවසානයේ. කියන්නේ අපි ගමන පටන් ගත්තේ මෙතන එහා පැත්තෙන්.
ඉතින් මෙන්න මේ විදියට ගමන අවසාන කරාට පස්සේ මෙන්න මේ වගේ ලස්සන ෂොප් එකක් තියෙනවා. ඉතින් මේකෙන් අපිට ගමනේ මතක සටහන් මොනවා හරි අරගෙන යන්න පුළුවන්. ඉතින් ලස්සන එක විදිහ අයිටම් ගොඩක් තියෙනවා මේක ඇතුලේ. බලන්න දේවල් ගොඩාක් තියෙනවා. දැක්කාම ආස හිතෙනවා. ඉතින් අපිට බහින්න බැරි වෙච්ච ස්ටේෂන් දෙකේ ඒ දෙකේ ඇත්තටම තව බලන්න ලස්සන දැන් ගොඩක් තිබ්බා. අපි කෝච්චියේදී නම් දැක්කා ඒ වුණාට ඉතින් වීඩියෝ වලට ගන්න අමාරු වුණා. ඉතින් එතන තියෙනවා තව ලොකු හොටෙල් එකක්. ඒ වගේම එයා බයිසිකල් එකක් තියෙනවා. ඒ කියන්නේ උඩින් කේබල් එක පැදගෙන යන්න පුළුවන් විදිහේ එයා බයිසිකල් එකක් තියෙනවා. ඉතින් ඒවැ ෆොටෝ දෙයක් මම ඔයාලට දැන් මෙතන පෙන්නන්න. ඔයාලා දකින්න ඇති. ඉතින් අපිට ඒ දෙයක් වලට යන්න බැරි වුණා. ඉතින් පස්සේ දවසක යනවා විතර වැඩි. ඉතින් ගමන ඉවර කරලා මෙන්න මේ විදියට අපි ආයේ එන්න පිටත් වුණා. ඉතින් අපි දෙන්නවා අය තමයි ඩ්‍රයිවර් මහත්තයා. එයා තමයි වාහනේ ලවගෙන ගියේ. යාගේ තමයි වාහනේ. ඉතින් මෙන්න මේ විදියට ලස්සනට එහෙම වැටලා තියෙන පාරක් මැද්දෙන් අපි ගෙදර එන්න කියලා ආවා. ඉතින් හැමෝටම ගොඩක් බඩගින්න හිටියේ. අපි එයාගම මොන හරි කාලයක් යන්නම් කියලා තමයි හිතාගෙන හිටියේ. ඉතින් ඒකින්ද මෙන්න මේ විදියට අපි සිත්තමකට ආවා. ඇවිල්ලා මෙතනින් හොඳට බඩ පිරෙන්න කම්ජතම් එකක් කාලා ගෙවල් වලට යන්න කියලා පිටත් වුණා. සීතලේ හිටපු හින්දා උණුවෙන් තිබ්බ කෑම එක ගොඩක් රසට දැනුණා. ඉතින් ගොඩක් රසයි මේ කෑම එක. ඉතින් එහෙනම් ඉතින් අපි ආයෙත් දවසක මේ වගේ ලස්සන බ්ලොග් එකකින් හම්බෙමු. එතකන් ඔයාලා මගේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් ඔයාලා හැමෝටම සුබ අනාගතයක් වේවා.